2026 එන්න කලින් ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න පුළුවන් එක පුරුද්දක් තියෙනවා. නෑ මේ උදේ පාන්දර 5ට නැගිටින එකවත් හැමදාම ජර්නල් ලියන එකවත් සෝෂල් මීඩියා අතාරින එකවත් නෙමෙයි. මේක ඊට වඩා ගොඩාක් සරල දෙයක්. ඒත් ඔයා මේ පුරුද්ද දැන් හැදුවේ නැත්තම් තව අවුරුද්දකින් ඔයාටම හිතෙයි අයියෝ තව අවුරුද්දක් නිකම්ම ගෙවිලා ගිහින් නේද කියලා. ඉතින් මොකද්ද මේ පුරුද්ද? ගොඩක් අය දන්නේවත් නැහැ Tamanට මේ වගේ පුරුද්දක් තියෙනවා කියලා. ඒ තමයි ජීවිතේට නිකම්ම ප්‍රතිචාර දක්වන එක. හිතන්න හැමදාම උදේ ඇහැරුණ ගමන් ඔයා ෆෝන් එක අතට ගන්නවා. මැසේජ් බලනවා. සෝෂල් මීඩියා වලට යනවා. ඔයාගේ දවස පාලනය කරන්න ඔයා අනිත් හැම වගේම දේවල් වලට ඉඩ දීලා ඉවරයි. අපි දවස පටන් ගන්නෙම ඊමේල් වලට, නිවුස් වලට, නොටිෆිකේෂන් වලට මේ හැම දෙයකම ප්‍රතිචාර දක්වමින්. දවල් වෙනකොට ඉතින් කියන්න ඕනේ නෑනේ අපිට ගොඩක් මහන්සි. ඒ වැඩ කරලා නෙමෙයිනේ. ඔළුව ඇතුලේ තියෙන අනවශ්‍ය කලබල ගොඩ නිසා. හරි මම ඔයාලට කතාවක් කියන්නම්. සමන් කියලා කෙනෙක් හිටියා. හැමදාම උදේ ඇහැරුණු ගමන් එයා කරන්නේ එයාගේ ෆෝන් එක චෙක් කරන එක. එයා හිතුවේ ඒකෙන් එයාට හැමදේම දැනගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම උනේ එයාගේ හිතේ තියෙන පීඩනය තවත් වැඩි වුණ එක. දවල් 12 වෙද්දිත් එයා කිසිම වැඩක් කරලා නැහැ. හැබැයි එයාට ගොඩාක් මහන්සි. දවසක් සමන් හිතුවා අලුත් දෙයක් අත්හදා බලන්න. සතියක් යනකල් උදේ ඇහැරිලා පළවෙනි පැය ඇතුළත ෆෝන් එක අල්ලන්නේ නැහැ කියලා එයා තීරණය කරා. ප්‍රතිචාර දක්වනවා වෙනුවට එදා දවසම වැදගත්ම දේ මොකද්ද කියලා එයා තීරණය කළා. පළවෙනි දවසේ ඒක ටිකක් අමුතුයි තමයි. එයාට නිකම්ම ෆෝන් එක අතට ගන්නත් හිතුණා. ඒ තුන්වෙනි දවස වගේ වෙද්දි එයාගේ හිත කොච්චර නිදහස්ද කියලා එයාටම තේරුණා. ඔන්න ඕකයි 2026 එන්න කලින් සමන් වගේම ඔයත් හදාගන්න ඕනේ පුරුද්ද. ජීවිතේ නිකම්ම ගලාගෙන යන්න දෙන අයයි ජීවිතේ Tamanටම ඕන විදිහට නිර්මාණය කරගන්න අය අතර තියෙන වෙනස ඒක. ඔයා ගන්න හැම තීරණයක්ම එන්නේ එක්කෝ මට මේක කරන්න වෙනවා කියන ප්‍රතිචාරයෙන්. නැත්තම් මම මේක කරන්න තෝරගන්නවා කියන අරමුණේ. හිතන්න උදේ පළවෙනි මිනිත්තු 10 ඔයාගේ දවසේ ඊළඟ පැය 10 තීරණය කරනවා. ඔයා දවස පටන් ගන්න ෆෝන් එකෙන් නම් ඔයාගේ මොලේ පුරුදු වෙන්නේ ප්‍රතිචාර දක්වන්න. ඔයා දවස පටන් ගන්න පැහැදිලි අරමුණකින් නම් ඔයාගේ මොලේ පුරුදු වෙන්නේ නිර්මාණය කරන්න. ඉතින් 2026 එන්න කලින් මේ පුංචි පුරුද්ද හදාගන්න. උදේ ඇහැරෙන්න. ගැඹුරු හුස්මක් ගන්න. මම අද මොනවද නිර්මාණය කරන්න කියලා ඔයාගෙන් අහන්න. ඒක තමයි වෙනස. ඔයා දැනගන්න ඕනේ දේ තමයි මේ පුරුද්ද ඔයාගේ කාලය නාස්ති කරන්නේ නැහැ. ඒක ඔයාට කාලය නිර්මාණය කරලා දෙනවා. ඉතින් හෙට උදේ ඔයාගේ පළවෙනි තීරණය මොකද්ද? ඔයා දැන් ඉන්න කෙනයි 2026 වෙද්දී ඔයා බවට පත් වෙන්න ඕන කෙනයි අතර තියෙන්නේ එකම එක තීරණයක දුරක්. ඒ තීරණය හරියට ගන්න.